ආයිබෝන් ඉතින් කොහොමද? අන්න ඉතින් අද චූටි vlog එකක් ගෙනාවේ. ඉතින් මිනි vlog එකක්. ඉතින් උදේ මාළු අංකගේ මාළු ගත්තා. ඉතින් මාළු ගත්තේ බ්‍රෙක්ෆාස්ට් එකට හදන්න. ඉතින් දවල්ට මාළු කෑවේ නැහැ. ඉතින් ඔයාලා බලන්න දවල්ට මොනවද හැදුවේ කියලා. ඉතින් ගොඩක් සරල මෙනු එකක් තමයි අද උදේ දවල් දෙකම මම තෝරගත්තේ. ඉතින් කොහොමද මාළු ගත්ත ගමන් මම හොඳට හොදලා කරපොතු වයින් කරලා ෆ්‍රීසර් එකේ දා ගන්නවා. ඉතින් එහෙම නැත්නම් මාළු එලි තියෙන ඒවයි බැක්ටීරියාව හැදෙනවා. Veo en tus ojos mi vida pasar y se extraña si lo cierro. Y si mañana nos toca no estar, miro al Revlon එකේ මගේ ආසම කලර් එක තමයි මේ පින්ක් එක 004. ඉතින් මේක දැන් ඉවර වෙලා. ඉතින් තව එකක් ගන්න ඕන. මම මේකම තමයි වැඩිපුරම ගන්න. ඉතින් Revlon විතරයි ගාන්නේ ලිප්ස්ටික් වලට. ඇත්තටම මේකේ හොඳ කලර් එකක් තියෙනවා. ඉතින් ලිප්ස් දෙකටනේ. ඉතින් මම ඉතින් ඉස්සරින් තමයි Revlon තමයි යූස් කරන්නේ. ඉතින් ඒ කලර්ස් උත් හරිම කලර්ෆුල් ලස්සනයි මම ආසයි. ඉතින් මේක දැන් ඉවර වෙන්න ගිහිල්ලා. හැමතිස්සෙම ඉවර වෙන්නේ මම පින්ක් එක තමයි. චුටි බබා එක්කෙන් යන්න හදන්නේ. චුටි බබා එක්කෙන් යන ගමන් හස්බන්ඩ් පොඩ්ඩක් බැස්සා පොඩි වැඩකට. ඉතින් බැස්සයි කියලා රස්නයක් නැත්තේත් නෑනේ. පුදුම රස්නයක් තියෙන්නේ. මට නම් මිග්‍රේන් ඉතින් මේ ටිකේ මිග්‍රේන්. මිග්‍රේන් කියන්නේ ඇත්තටම මහා මේ කර්මයක් කියලා තමයි හිතෙන්නේ. බෙහෙතක් එකට ගත්තත් හරියන්නේ නෑ. මට නම් මේ පුදුම වදයක් මිග්‍රේන් එකෙන් නම්. ඉතින් අද දවල්ට හදන්නේ මම කැකිරි හැදුවා. ඉතින් කැකිරි උයන්න ගත්තා. මේ උයන කැකිරි ඔයාලා දන්නවා ඇති. ඉතින් මම හදව ක්‍රමේ නම් ඉතින් අරන් ආවේ නෑ රෙසිපි එක. මොකද අද ගොඩක් පරක් වුණා. වීඩියෝ එකකට උයන්න ගියොත් මට ගොඩක් මේ ටයිම් නැති වෙන නිසා. ඉතින් ඇස්පරගස් එකත් ඉතින් මම ඔලිව් ඔයිල් ටිකක් දාලා තමයි ගත්තේ. චිකන් එක ඊයේ එක තිබුණා ෆ්‍රීසර් එකේ. මම උයලා එහෙම කන්න ගත්තට පස්සේ නෙමෙයි කන්න කලින් මට හිතෙනවා මේ ටික ඉතුරු වෙයි කියලා. ඉතින් මම එහෙමම හැන්ද තියන්නේ නැතුව කන්ටේනර් එක දාලා අරන් තියනවා. එහෙම අරන් තිබ්බ චිකන් එක තමයි රත් කරලා ගත්තේ අද දවල්ට. එහෙම කලින් ඒවා ෆ්‍රීසර් එකේ තියලා අරන් තියන එකෙන් අපිට දවල්ට උයන්න පොඩි අයිඩියා ගන්න පුළුවන්. චිකන් එක තියෙනවා, මටන් එක තියෙනවා, මාළු එක තියෙනවා. එහෙම අපිට හිතෙනවනේ. එතකොට අමුතුවෙන් ආයේ ලොකු මාංශයක් දාලා අපිට ලන්ච් එක රෙඩි කරන්න ඕනේ නැහැ. එතකොට නිකන් බෝරින් වගේ වෙනවනේ. ඉතින් උදේටත් උයලා දවල්ටත් උයනකොට ඇත්තටම සමහරලාට ඉතින් අපිට බෝරින් වෙනවනේ. ඉතින් අම්මලාගේ හැටිනේ ඉතින් පොඩ්ඩක් කොහොමවත් ඉතින් වැඩ ගොඩක් තියෙන නිසා ඒක නිසා අපිට හරම කලින් හදන එකකින් වෙනම ෆ්‍රීසර් එක දාලා තිබුණාට පස්සේ අපිට හරි ලේසි ලන්ච් එක හදන වෙලාවට. හස්බන්ඩ් ලොක්කයි දෙන්නම කැමති නෑ. හැබැයි එළවලු කන්න මම තමයි අපේ ගෙදර එළවලු කන්න වැඩියෙන්ම කැමති කෙනා. ඉතින් චූටි බබාටත් චුට්ටක් පුරුදු කරලා තියෙන ඒත් එයා දැන් හොර වෙනවා හැබැයි එළවලු වලට. ඉතින් පලා ඔයාලා දන්නවා ඇති. අඟුණ කොළ කියන එක. ඉතින් අඟුණ කොළ මම හරියක් කැමති. තිත්ත උනාට දෙහි දාලා ඉතින් රතු ලුණු දාලා හදලා ගත්තම හරිම රසයි. එහෙනම් ගිහින් එන්න තීරුවන් සරණයි.